අයිය මට ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න ඕන. හොඳයිනේ මල්ලි. කොහොමද අයියේ වෙන්නේ එතකොට වැඩි? ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න එක ගුරුවරයෙක් වෙන එක ඉතාම හොඳ දෙයක්. ළමයින්ගේ අස්පාදන එක අනිවාර්යයෙන්ම හොඳ දෙයක් නේ. හැබැයි ඊට කලින් මට කියන්නකෝ ඔයාගේ මේ වෙලාවේ තියෙන අධ්‍යාපන සුසුකම් මොනවද? ආවනම් අයියේ ඒ ලෙවල් පාස් වුණා විතරයි. අන්න ඒකේ තමයි මල්ලි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මෙහෙමයි මං ඔයාලට ඔකට කතාවක් කියන්නම්. ඔව්. අපේ කැම්පස් එකේ ජිම් කැන්ටින් එකේ කැලණිය කැම්පස් එකේ ගහල් තියෙනවා අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසු කර යාමටයි කියලා. ඒ නිසා අපේ මල්ලි කෙනෙක් අපිට වඩා ඉස්සරහට යනකොට අපිට තරම් සතුටක් වෙන කාටවත් නැහැ. ඔව්. අපේ ක්ලාස් එකේ ගිය අවුරුද්දේ නැටුම් කරන ටීචර් කෙනෙක් ඉන්නවා. දැන් ගිය අවුරුද්දේ ඉගෙන ගත්ත දැන් නැටුම් ගන්න ටීචර් කෙනෙක් ඉන්නවා. ඉතින් එයාට එහෙම අපි ගොඩාක් ලොකු සපෝට් එකක් එහෙම දීලා තියෙනවා. ඉතින් ඒ නිසා එයාගෙනුත් අහපු ඒ වගේම මේ මට මගේ අත්දැකීමක් විදිහට තියෙන දෙයක් ඔයාට මම උත්තරයක් විදිහට ගන්න කියන්නම්. මම කැම්පස් එකේ දෙවනි අවුරුද්දේ යනකොට තමයි ටියුෂන් ක්ලාස් එකක් පටන් ගත්තේ. ඒකට හේතුව මෙන්න මෙහෙමයි. මටත් ඔයාට වගේම හිතුණා A level results ආපු ගමන් results එන්නත් කලින් ඇත්තරම ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න තිබ්බනම් හොඳයි නියමයිනේ කියලා. හැබැයි හිතන්නකෝ මම ඒ දවස්වල ටියුෂන් ක්ලාස් එකක් පටන් ගත්තා නම් මොකද වෙන්නේ කියලා. ඔය ඇහුවා වගේම ප්‍රශ්නයක් මම ගිහිල්ලා ඒ දවස්වල මට හිතවත්ම සර් කෙනකින් ඇහුවා සර් මට ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න ඕනි සර් මොකද කියන්නේ කියලා. එයත් එතකොට මං දැන් ඔයාගෙන් ඇහුවා වගේම ප්‍රශ්නයක් ඇහුවා. එයා ඇහුවා ඔයාට මේ වෙලාවේ තියෙන අධ්‍යාපන සුසුකම් මොනවද කියන එක. ඉතින් ඒ වෙනකොට මම ඇත්තටම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළවත් හරියට රිසල්ට්ස් ඇවිල්ලා හරි විදිහට කිව්වොත් සමත් කියලා කියන්න බැරි මට්ටමක තමයි ඉන්නේ. නිකමට හිතන්නකෝ ඔයාගෙන් ඒ වගේ කාලෙක ඉගෙන ගන්න ළමයෙක් ආවොත් ඒ ළමයාට ඔයාට උගන්වන්න වෙන්නේ ඔයත් ඒ ලෙවල් වලට ඉගෙන ගත්ත ඊටාම සීමිත දැනුමක් විතරයි. එතකොට උගන්වනවා කියන්නේ ටියුට් එකක් දීලා ඒ ටියුට් එකට මොනවා හරි නෝට් එකක් කොහෙන් හරි හොයලා දෙනවා කියන එක නෙවෙයිනේ. අපේ ක්ලාස් එකේ මේ වෙනකොට දීලා තියෙන නෝට්ස් පවා තව ක්ලාසස් වල කට්ටිය අරගෙන ඒ විදිහටම උගන්වන තත්ත්වෙට අපි අපේ ක්ලාස් එක අරන් ඇවිල්ලා තියෙනවා අවුරුදු 3ක් වගේ කෙටි කාලෙක. ඉතින් ඔයාගේ මගේ අතර වෙනස ගත්තත් ඇත්තටම පොඩි වෙනසක් තියෙන නිසා A level ක්ලාස් එක අපිත් වාඩි වෙලා හිටියේ මේ අද ඊයේ වගේ තමයි ඇත්තටම. ඒ නිසා තමයි ඔයාට මම මේ කියන්නේ. මම ඒකේද හිතුවට පස්සේ මම තීරණය කරා හරි. එහෙනම් මම ඉස්සල්ලාම කැම්පස් එකට ගිහිල්ලා අඩුම පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්ද වෙනකන්වත් මට අදාළ විෂයට මම උගන්වන්නේ මීඩියා නම් ඒ අදාළ විෂයට අවශ්‍ය කරන විෂය සුසුකම් ඒකේ බාහිර සුසුකම් ඒ හැම දෙයක්ම මම එකතු කරගන්නවා කියලා. එහෙම එකතු කරගත්තට පස්සේ මට පුළුවන්නේ අඩුම තරමේ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේදී උගන්වපු දැනුම අඩුම තරමේ කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේදී උගන්වපු දැනුමවත් අරගෙන දෙන්න ළමයින්ට. එහෙම නැත්නම් මම ඇත්තටම කරන්නේ මගේ ළඟට එන ළමයින්ට එක ළමයෙක් ආවත් ඒ ළමයාට මම කරලා තියෙන්නේ ඇත්තටම අසාධාරණයක් නේද? මොකද මම ඒ වෙනකොට ඉගෙනගෙන තිබ්බ ඒ ලෙවල් දැනුම ඒ දේවල් ටික විතරක් මට පුළුවන් මට්ටමේ මම ඒ වෙලාවේ උගන්වයි. ඇත්තටම ඒ ළමයා ඒ දේවල් ටික විතරක් ඉගෙන ගන්න එකෙන් වෙන්නේ ඒ ළමයාගේ අධ්‍යාපනය මොට වෙන එක නේද? ඒක නිසා මේ මට නම් හිතෙන්නේ ඒක තේරුමක් නැති වැඩක්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයා ගුරුවරයෙක් වෙනවා නම් ඔයා ගාව අනිවාර්යයෙන්ම ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. ඔයා A level කරාට පස්සේ ඔයා කැම්පස් එකට ගිහිල්ලා ඔයා මොන වගේ විෂය ධාරාවක්ද කරන්න කියලා දෙවැනි අවුරුද්දෙන් පස්සේ ස්පෙෂල් එකක් එහෙම තෝරගෙන අනිවාර්යයෙන්ම ඒ ස්පෙෂල් එකේ දැනුමවත් ඔයාට තියෙන්න ඕනේ. එතකොට පුළුවන් ඔයාට පොඩි ස්ටාර්ට් එකක් ගන්න. මමත් ඒ දවස්වල ඒ වගේ ඉස්ලාම් ඉන්ඩිවිජුවල් ක්ලාසස් වලට ගිහිල්ලා ඒ ඉන්ඩිවිජුවල් ක්ලාසස් වලින් දැනුම හදාගෙන ඊට පස්සේ ටීචින් හදාගෙන එහෙම තමයි මේකට ආවේ. ඉතින් කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට උගන්වන්නේ ඇඩ්වාන්ස් ලෙවල් මට්ටමේ දැනුමක් විතරක් තියෙන කෙනෙක් නම් දැන් ඔයා වගේ තව කවුරු හරි කෙනෙක් හිටියොත් එහෙම හරි එයාට කියන්න පුළුවන් නේද මම තමයි හොඳම කෙනා මම තමයි හැමදේම දන්න කෙනා. මේ දවස්වල කවුරුත් ඔය වගේ දේවල් කියනවනේ. ඒ නිසා හිතන්නකෝ ඔයා මේ වෙලාවේ A level දැනුම විතරක් තියාගෙන ඔයා කැම්පස් එකකට සිලෙක්ට් වෙලත් නැතුව තාම කැම්පස් එකට සිලෙක්ට් වුණත් ඔයා මොන වගේ පාත් එක්කින්ද ඉස්සරහට යන්නේ කියලා ඔයාවත් දන්නේ නැතුව ඔයා කොහොමද තව කෙනෙක්ට උගන්වන්නේ? ඒ නිසා මං හිතනවා ඇඩ්වාන්ස් ලෙවල් උගන්වනවා නම් ඇත්තරම ඔයා හිතන විදිහේ පවා ඇඩ්වාන්ස් වෙන්න ඕන.
ඒ නිසා ඔයාට හොඳම ඔප්ෂන් එක මට මේ වෙලාවේ දෙන්න පුළුවන්. ඔයා කැම්පස් එකට තේරුණාට පස්සේ ඔයා බලන්න ඔයාට හදාරන්න තියෙන විෂය ධාරාව මොකක්ද කියලා. සාමාන්‍යයෙන් කැම්පස් එකට තේරුණාම පළවෙනි අවුරුද්දේ ඉඳලාම කරගෙන යන්න පුළුවන්. දැන් මම කරේ සිව් අවුරුදු ගෞරව විශේෂවේදී පාඨමාලාවක්. එතකොට ඒකෙදි සාමාන්‍යයෙන් පළවෙනි අවුරුද්දේ ඉඳලා හතරවෙනි අවුරුද්ද වෙනකම්ම විෂය ධාරාවක් ස්පෙෂල් කරලා ඉගෙන ගන්න පුළුවන්. මගේ ඩිග්‍රී එකට ගත්තෙත් ලංකාවේ මෙහෙම සීමිත ප්‍රමාණයක්. ඔයාලට පුළුවන් එහෙම වෙන්න. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට කලා විෂය ධාරාව කරලා කැම්පස් එක ඇතුළේදී A level වලදී වගේම සබ්ජෙක්ට්ස් තුනක් තෝරගෙන ඒකෙන් වැඩිම ලකුණු තියෙන විෂය ධාරාවකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපි කියන එකට ස්පෙෂල් එකකට තේරෙන්න. ඒ ස්පෙෂල් එකට හරි තේරුණාට පස්සේ පුළුවන් ඔයාට ඒ විෂය ධාරාවට අදාළ සබ්ජෙක්ට් එක උගන්වන්න පටන් ගන්න. නැත්තම් ඇත්තටම වෙන්නේ මොකද්ද? අපි නිකන් අර හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා බලන්න පුරුදු කරනවා වගේ සමාජයක් හදන එක තමයි. ඒ නිසා මේ ඇත්තම කතාව ඔයා තව ටිකක් ඉවසගෙන ඉඳලා ඔයා විෂය හදාගෙන තව ළමයෙක්ට උගන්වන්න පටන් ගන්න. නැත්තම් ඔයාට හිතෙන්න පුළුවන් ඔයා තමයි හැමදේම දන්න කෙනා කියලා. හැබැයි ඔයාගෙන් ඉගෙන ගන්න ළමයාට ඔයා කරන්නේ ලොකු අසාධාරණයක් වෙන්න පුළුවන් නේ. ඒ නිසා මේ දවස්වල 2028 උසස් පෙළ පන්ති පටන් ගන්නවා. ඒ 2028 උසස් පෙළ පන්ති පටන් ගන්නකොට මම හිතන්නේ මේක හොඳ පණිවිඩයක් වෙයි අනිත් අයටත්. හරි. 2028 උසස් පෙළ පන්ති පටන් ගන්න කවුරු හරි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් මේ වෙලාවේ හිතනවා නම් ක්ලාසස් තෝරගන්න ඕනේ. මගේ විෂය කිව්වොත් එහෙම මීඩියා ක්ලාස් එකක් තෝරගන්න ඕනේ කියලා. අපි මේ වෙනකොට අවුරුදු 3ක් වගේ ඉතිහාසයක් ඇතුළත අපි හොඳ රිසර්ච් දාලා තියෙනවා. ගිය අවුරුද්දේ එක්සෑම් එකෙන් දිස්ත්‍රික්කයේ 3 වෙනියා, දිස්ත්‍රික්කයේ 4 වෙනියා ඇතුළු A සමත් ප්‍රතිශතය, B සමත් ප්‍රතිශතය, විභාගීය සමත් ප්‍රතිශතය තාම හොඳ මට්ටමකට අරන් එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම කොල්ලොන්ට කෙල්ලොන්ට ගැලපෙන විදිහේ ලස්සන වයිබ් එකක් එක්ක අපි ගම්පල නගරය, නුවර නගරය, මාතලේ කුරුණෑගල ඔන්ලයින්, කෑගල්ල, අපි අලුතෙන් වෙන නගරය මේ හැම තැනකටම ගැලපෙන විදිහේ අලුත්ම වැඩ ටිකක් කරලා තියෙනවා. සමහරට ඔයා කැම්පස් ගියේ නැත්තම් හන්තාන චාරිකාව ආයේ ජීවිතේට කවදාවත් වර යන්න බැරි වෙන්න පුළුවන්. අපි කැම්පස් එකට කලින් ඒ අත්දැකීම ඔයාලට දීලා තියෙනවා. අපේ ක්ලාස් එකේ දවස අවසන් කරනකොට අපේ ඉගැන්වීම් කටයුතු අවසන් කරනකොට චමරියක් දානවා. චමරිය කියන්නේ සාමාන්‍යයෙන් බැජ් එකක් ඉවර වෙන දවසේ කරන ලස්සන වැඩක්. එදාට ඇවිල්ලා බලන්න පුළුවන්. අපේ ක්ලාස් එකේ ඉවෙන්ට්ස් තියෙනවා. අපේ ක්ලාස් එකෙන් මීඩියා වලට ආස කරන ළමයින්ට එහෙම නැත්නම් අපි හිතමුකෝ මයික් එකක් අතර අරගෙන කතා කරන්න ආස ළමයින්ට ඉස්සල්ලාම අපි කියනවා පුතේ මයික් එකක් අතර අරගෙන කතා කරනවා කියන එක සබ්ජෙක්ට් එකේ ඉගෙන ගන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ අමතර සුසුකමක්. සබ්ජෙක්ට් එකේ තියෙන වෙනම දේවල් ටිකක්. ඒ දෙකම අපි ක්ලාස් එකේ ලස්සනට දීලා ඒ ආසාව තියෙන මිනිස්සුන්ව ටීවී channels වලට, පත්තර වලට, රේඩියෝ channels වලට මේ ගොඩාක් තැන් වලට සම්බන්ධ කරලා දීලා තියෙනවා. සෝෂල් මීඩියා වල වුණත් අපේ ක්ලාස් එකේ වැඩ කරපු, අපේ ක්ලාස් එකේ ඉගෙන ගත්ත ගොඩක් චරිත මේ වෙනකොට අපිට හම්බ වෙනවා. ඉතින් මේ නංගිලා මල්ලා හැමෝම මේ වෙනුවෙන් සාක්ෂි දරයි. මේකට කමෙන්ට් කරයි. ඒ නිසා මේ මං ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන ගමන් මේකත් වෙලාවක් කරගත්ත 2028 එන්න ඉන්න නංගිලා මල්ලිලාට. ලස්සන ක්ලාස් එකක්, වයිබ් එක ලස්සන ක්ලාස් එකක් හොයනවා නම්, හොඳම ටියුට් එකක් හොයනවා නම්, රිසර්ච් තියෙන ක්ලාස් එකක් හොයනවා නම්, young generation එකේ ඔයාලට ගැලපෙන විදිහේ ක්ලාස් එකක් හොයනවා නම්, Z generation එකේ, generation Z කොල්ලෝ කෙල්ලෝ ටිකට ගැලපෙනම තැනක් තමයි අපේ මීඩියා පන්තිය. මම ආයෙත් කියන්නේ මතක තියාගන්න, ඔයාගේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා වගේම අවසානයේදී කියන්න තියෙන්නේ මේක අපේ මීඩියා පන්ති වෙන්නේ නිකන් නෙවෙයි. පන්තිය මගේ වුණාට ඒක හැදුවේ අපි. ඒකයි ඒකට අපේ මීඩියා පන්තිය කියන්නේ.